අද නම් අන්න මං චුට්ටක් වෙනස් වැඩක් කරන්නයි යන්නේ. දැන් අද හැමෝටම තියෙන ප්‍රශ්නයක්නේ මේ shopping කවර භාවිතා නොකිරීම පිළිබඳව. ඒකට අපි paper bag එකක් use කරා නම් ගොඩක් පොඩි දේවල් දාගන්න අපිට ලේසි. අපි ඒකින්දා ගෙදරදිම paper bag එකක් නිර්මාණය කරගමු. එතකොට ස්වයං රැකියාවක් විදිහට කරන අයටත් මෙන්න මේ paper bag එකක් නිර්මාණය කරගන්න පුළුවන්. ඉස්සරලාම කොලයක් මෙන්න මේ වගේ කොලයක් ගන්න. කොලයක් අරගෙන ඒක මෙන්න මේ ආකාරයට තියාගෙන මෙන්න මෙහෙම දෙපැත්තම සම වෙන විදිහට මෙන්න මෙහෙම නමා ගන්න. චුට්ටක් උඩින් කොලේ සිටිනසේ තමන්ට කැමති ආකාරයකට නමාගන්න. නැමුවහම එන්නේ මෙන්න මේ විදිහට. හරි. දැන් මෙන්න මෙහෙම ගම් චුට්ටක් දාගෙන ගම් චුට්ටක් පෑනකට තමයි මන්නම් ගත්තේ. මෙන්න මෙහෙම ආලේප කරන්න. හොඳට ආලේප වෙනසේ ගම් ගන්න ඕනේ. ගම් ගාගෙන අනිත් මෙන්න මේ කොලය මෙන්න මේක උඩ සිටිනසේ නැවත නමා ගන්න. එතකොට හොඳින් එතකොට මේක තියෙන්නේ මෙන්න මේ විදිහට. මෙන්න මේ විදිහට තියෙනවා. එක පැත්තක් විවෘතයි. දැන් මේක අනෙත් කෙළවරගෙන හොඳින් ඇලවෙනසේ මම ඔයාලට මෙහෙම පෙන්නන්නම්. හොඳින් ඇලවෙනසේ මෙන්න මෙතන ගම් ටිකක් ගා ගන්නවා. එතන හොඳට ගම් ගා ගන්න. ගාලා මෙන්න මෙහෙම තද කරන්න. නැවත ගම් ගහපු ඒ කෙළවර අරගෙන නැවත උඩින් ගම් ටිකක් ආලේප කරන්න. ගම් ආලේප කරපසු මෙන්න මෙහෙමයි තියෙන්නේ. නැවත පුංචි තීරුවක් මේ දෙසට නවා ගන්න. අන්න හරි. අපේ පුංචි